අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට ඔබ ඉතාමත්ම ආදරයෙන් සහ සුපුරුදුලෙන් ගතුකමින් දයාවෙන් යුතුව පිළිගන්නවා. අපි අපේ ගෙදර YouTube නාලිකාව ඔස්සේ අද කතා කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? ඔබ දන්නවා ගොඩක් වෙලාවට ඔබගේ නිවසට ඔබගේ නිවස ආශ්‍රිත ඔබේ වත්ත පිටාව මේ සියල්ලටම හැමදාමත් වැදගත් දේවල් කියා දෙන ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න ඔබේ පෞල් පරිසරය ගොඩනගා ගන්න ගොඩක් වෙලාවට අපි බොහෝ දේවල් මේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව গুপ্ত බලපෑම් ආශ්‍රිතව ඔබට කියලා දෙනවා. අදත් ඒ වගේම ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් සමගින් තමයි අපි එක්කහසු වෙන්න සූදානම් වෙන්නේ. විශ්ව 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දැන් ඔන්න උදා වෙන තවත් දින කිහිපයක් පමණයි තිබෙන්නේ. මේකෙදි විශේෂම නැකත් චාරිත්‍රාක් තිබෙනවා. ඒ තමයි අප්‍රේල් 23 වෙනිදා උදා වෙන මේ පැලසිටුවීම කියන නැකත් චාරිත්‍රය. නැකත් පත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. අප්‍රේල් මාස 23 බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිරි උතුරු දිශාව බලා පැලසිටුවීම මැනවේ කියලා. මෙන්න මේ චාරිත්‍රය නැත්නම් මෙන්න මේ කියන නැකත ඔබ ඉටු කළ යුත්තේ කොහොමද? පැලයක් සිටවනවා නම් ඔබේ වත්තේ ඔබ පැලයක් සිටවනවා නම් හරියටම මොන වගේ දිශාවකද පැලයක් හිටවන්න ඕනේ? ඒ වගේම එහෙම පැලයක් හිටවනවා නම් අපි සිටවිය යුතු සුභ අසුභ පැල වර්ග ඔබ හිටවන පැලේ එක්ක ඔබේ ජීවිතයේ ඉදිරියේදී මොන වගේ පැත්තකට යයිද? මෙන්න මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරමු. එතකොට ඔබට මා හිතනවා මේ නැකත සම්බන්ධයෙන් නැත්නම් පැල සිටවීම සම්බන්ධයෙන් තාමත්ම හොඳ දල අවබෝධයක් ලැබෙනවා. මේ සම්බන්ධව කතා කරන්නේ තාමත්ම විචක්ෂණව පිළිබඳව දන්න කෙනෙක්ව දවසේ අපි මැදිරියට එකහසු කරගන්නවා. ඒ තමයි යක්කල සතිදේව පීඨේ පීඨාධිපතිනේ යක්කල සිවගාමී මෑණියෝ. අයිබෝන් ඔබට. අයිබෝන්. කාන්තාවක් විදිහට ඔබටත් ඔබගේ පියවරු සම්බන්ධව ගැටලුවක් තිබෙනවා නම් ඔබටත් පුළුවන් ආරෝග්‍ය බ්‍රෙස්ට්ෆුල් ක්‍රීම් එක භාවිතා කරන්න. ඉතින් මේ මගින් ඔබට ඒ සම්බන්ධව තියෙන ගැටලු සියල්ලම निराකරණය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් පහත තියෙන දුරකථන අංක වලට කතා කරලා ඩිලිවරි ෆ්‍රී ඩිලිවරි ගාස්තුවකින් තොරවම ඔබට මෙම නිෂ්පාදනය ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි ආරම්භය ලබා ගමු මෑණියෝ. ඇත්තටම මේ පැලසිටුවීමේ නැකත මම උක්ත සඳහන් කළා නැකතේ දිනය සහ වේලාව මොන විදිහටද යන්නේ කියලා. එතකොට ඇත්තටම මේ අපි නැකත පැත්තකින් තියුවොත් පැලයක් සිටුවීම කියන එක මොන වගේ සුබ නැත්තම් වටින දෙයක්ද? ඔව් පැල සිටුවීම මං හිතන්නේ මනුෂ්‍ය වර්ගයාගේ විශ්වීය යුතුයකමක්. මුළු විශ්වයටම මුළු සබා දහමටම තමයි අපි මේ පැලේ සිටුවන්නේ. එතකොට මයදානව ඍෂිවරයාණන් වහන්සේ ලංකාපුර අසුරවීය මහා මයදානව ඍෂිවරයාණන් වහන්සේ තමයි මේ වාස්තු විද්‍යාව කියන එක. නැත්නම් අද ඔයගොල්ලෝ කවුද කියලා හෙව්වොත් විශ්වකර්ම කියලා කිව්ව ගමන් ඔන්න මතක් වෙනවා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ. ඉතින් එයා තමයි මේ වාස්තු විද්‍යාව ලිව්වේ. උන්වහන්සේගේ පොතට අනුව ඇත්තටම දකුණු දිශාව ඒ වගේම දකුණයි බස්නාහිරයි අතර වගේ තමයි පැල සිටවන්න සුදුසු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගලන්ට චූටි වත්තක් නම් තියෙන්නේ විශාල පැල හිටවන්න එපා. ඒ වගේම ගන්න ඕගොල්ලන්ගේ ජන්ම පත්‍රය අරගෙන ඒකේ තියෙනවා ඕගොල්ලන්ගේ ජන්ම පත්‍රයට අවශ්‍ය කරන වෘක්ෂයේ නම නෙල්ලි වෘක්ෂය වෙන්න පුළුවන් නුග වෘක්ෂය වෙන්න පුළුවන්. මෙන්න මේ තමන්ගේ වෘක්ෂය තමන්ගේ පුළුවන් ස්ථානයක මේ නැකතට හිටව ගන්න පුළුවන් නම් ඒ තමයි ඔයගලන්ට ජයග්‍රහණය දෙන වෘක්ෂය. මේ වෘක්ෂය තෝරගෙන හොයාගෙන පුංචි පැලයක් හරි පුංචි පෝච්චියක හරි හිටවන්න. හැබැයි නැකතකට පැල හිටවා නම් භූමිය මත පොළව හාරලා පොළොව මහීකාන්තාව වෙනුවෙන් මේ පැල හිටවන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. හරි පැලසිටුවීම කියන එක කාරණාව සම්බන්ධයෙන් දැන් ඔබට අවබෝධයක් ලැබෙනවා ඇති. දැන් අපි සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ආශ්‍රිතව තමයි මේ පාර පැලසිටුවීම සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. මම දැන් මූලිකවම කරුණු සඳහන් කළා. නැකතර අනුව පැලයක් සිටවනවා නම් ඔබේ ජන්ම පත්‍රයට අනුව ගැළපෙන ශාකයක් සිටුවේ යුතුයි කියන කාරණාව එක පැහැදිලි. දැන් අපි ගත්තොත් එහෙම අපි වත්තේ අපි දන්න විදිහට දැන් ගොඩක් වෙලාවට කියන වත්තේ 4 කොන නැත්නම් අපි වත්තේ 8 කොන මේ විදිහට අපිට බෙදන්න පුළුවන් නේ. එතකොට ඇත්තටම යම්කිසි ආකාරයකින් ගෙවත්තක පැලයක් සිටවනවා නම් මම කියන්නේ ඒ සඳහා ඉතාමත්ම සුදුසුම වත්තේ මොන වගේ ප්‍රදේශයකද මොන පැත්තක හිටෙව්වත් එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැද්ද? මෙන්න මේකට මොනවාරි නිශ්චිත පිළිතුරක් තිබෙනවාද? පැලයක් සිටවනවා නම් අපි තෝරගන්න මොන වගේ පැත්තක්ද වත්තේ? උතුරු දිශාව ඊශාන දිශාව විශාල ගස්වලට සුදුසු නැහැ. මොකද ඒකෙන් අර වාස්තුවේ පොඩි අවහිරතාවයක් වෙන නිසා. නමුත් දකුණු දිශාව, වයඹ දිශාව, ඒ වගේම ගිනිකොන
මේ වගේ දිශා ඉතාමත් සුබයි පැල සිටුවන්නට. ඔබ දන්නවා ගිනි කොන කියලා කියන්නේ සූර්ය ශක්තියත් එක්ක එන ගින්දර තියෙන දිශාව. දකුණු දිශාව කියන්නේ ගෘහයේ කාන්තාවකගේ දිශාව. එතකොට මේ දිශාවන් දෙක තුන ඉතාමත් සුබ වෙනවා පැල සිටුවන්න. නමුත් කටු සහිත පැල, ඒ වගේම විෂ සුගන්ධ විහිදෙන මල් වර්ග, ඒ වගේම තමන්ට අසුබ පැල වර්ග මේවා නැකත් වලට හිටවන්න යන්න එපා. ඒක හරි භයානක තත්වයක්. මොකද මේවා වර්ධනය වෙන්න සෞඛ්‍ය තත්වය එන්න පහළ යහට බහින්න පුළුවන්. ඒ නිසා තෝරා ගන්න පැලය විශේෂයි මේ වැඩේ කරන්න. තෝරා ගන්න පැලය අති විශේෂයි මේ වැඩේ කරන්න. ජන්මපත්‍රයත් එක්ක බද්ධ වෙලා තියෙන පැලය හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් ශාස්ත්‍රීය පැලයක්. යම් ශාස්ත්‍රීය පැලයක් සොයාගන්න පුළුවන්. පැහැදිලි. දැන් ශාකයක් සිටුවීම නැත්නම් පැලයක් සිටුවීම කියන කාරණාව අපි ගත්තොත් එහෙම මෑණියනේ ඊළඟට ගොඩනැගෙන ප්‍රශ්නේ තමයි. ඔබතුමිය සාර්ථක තැනකට මේ ප්‍රස්තුතිය නැත්නම් මේ සාකච්ඡාව අරගෙන ඉනවා. ඒ තමයි පැලයක් සිටුවීම කියන කාරණාව ඇතුළේ ඉතාමත්ම වැදගත් වෙන්නේ සුදුසු පැලයක් සිටුවීම කියන කාරණාව. දැන් කටු සහිත පැල අපි ගොඩක් කරලා ගත්තොත් එහෙම ගොඩාක් ශාක තියෙනවා. මේ කටු සහිත ශාක ගොඩාක් කාලවට වතු වල නැත්නම් මේ ගෙවතු වල ගොඩාක් කාලවට වගා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඇත්තටම අපි ගත්තොත් එහෙම තෝරා බේරාගෙන ශාකයක් සිටවනවා නම් මොන වගේ ශාකද අපි නම් වශයෙන් කිව්වොත් එම බොහෝ ගණනාවක් ඔබතුමිය ගාව මාතෘ විශාල දත්ත බොහෝමයක් තිබෙනවා ඔබතුමියගේ මනසේ. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නේ තමයි වැදගත් ඔබතුමියගෙන් අහන එක. මොන වගේ ශාකද අපි සිටුවිය යුත්තේ ඇත්තටම ගෙවත්තක සිටවනවා නම්? පුතේ දැන් නැකත් පත්‍රෙම තියෙනවා කොහොඹ ශාකය කියලා. කොහොඹ යුෂ, කොහොඹ ශාකය, කොහොඹ පත්‍ර ටික හිසේ තියාගන්න කියලා. ඉතින් ඔයා ඔය නැකත ගැන කියනකොටම මගේ ඔළුවට හැඳුනේ කොහොඹ ගහක් හිටවන්න පුළුවන් නම් කොහේ හරි චූටියට පොඩි පෝච්චියක හරි කමන්නේ. ඒක හරිම වැදගත් කියලා මේ අවුරුද්දේ. අර ඕගොල්ලෝ කැවිලි පෙවිලි වියදම් කරලා ගේනවා, පට ගත්ත ගමන් ගෙදර අයට ඇඳුම් ගේනවා. නමුත් මම ඔයගලන්ට කියනවා දැන් මං හිතන්නේ දැන් හෙට අනිද්දා වෙනකොට හැමෝටම දැන් මේ කාසි ලැබෙන කාලේනේ. ඒ කියන්නේ පඩි ලැබෙන කාලේනේ. රජයේ සේවකීන්ට මම කියන්නේ ගිහිල්ලා කොහේ හරි ඔය මල් පැල විකුණන තැනකින් තමන්ගේ කොහොඹ ශාකය වෙන් කරගන්න කියලා. පොඩි පෝච්චියක හරි කොහොඹ ශාකය වෙන් කරගන්න. එහෙම නැති වුණොත් පිච්ච මල් වගේ දේවල්, ඒ කියන්නේ සුවඳ හමන මල් වර්ග, ඒ වගේම මම හැමතිස්සෙම කියනවා මේ රතු වර්ණ මල් පිපෙන ඒවා වත්තට හරීම බලවත් කමක් දෙනවා. ඒ කියන්නේ ඔය සපත්තු මල්, එතකොට පොකුරු වද මල්, ඔබ අහලා නැතුව ඇති ඔය කඩවර දේවතාවුන් වහන්සේගේ, සූනියන් දේවතාවුන් වහන්සේගේ, කාලි අම්මා මෑණියන් වහන්සේගේ පූජාවලට ගන්නවා රත්මල් කියලා එකක්. අහලා තියෙනවද ඒක? ඔය කැලෑ රත්මල් හරිම අමාරුයි හොයන්න. පැලේ හරිම අමාරුයි. ගොඩක් කාලයක් තියාගන්න පැලේ මැරෙනවා. හැබැයි මේ මහ රත්මල් ගහ කියලා තියෙනවා, කැලෑ රත්මල් කියලා තියෙනවා. මේ ගහ මේ හරියට ඔයගොල්ලෝ හිටව ගත්තොත් ගෙදරට මෙන්න මේ කියන දේවතාවුන් වහන්සේලාගේ විශාල බැල්මක් ශක්තියක් මේ රත්මල් ගහ හරහා එනවා. ඉතින් මං හිතන්නේ මේක කලින් අහලා නැති එකක් වෙන්න ඕන මේ ප්‍රේක්ෂකයෝ. මගේ ආදරණීයෝ මං හිතන්නේ මේක කලින් අහලා නැතුව ඇති. ඉස්සර අපේ මං කියන්නේ මීට අවුරුදු 200-300කට කලින් අපේ මුතුන් මිත්තන්ගේ වත්තවල් කෙලවර මේ රත්මල් පැලයක් අනිවාර්යයෙන්ම තිබ්බා. අපි කියනවා මේ ඥාති බත දෙනවා නැත්නම් දේව බත දෙනවා කියලා. මේ බතට අර පැණි කිරි බතට මේ ඒක මං හිතන්නේ දැන් මට කතා කරන්න කොයි වෙලාවක හරි අවස්ථාවක් එයි නාලිකාව ඇතුළත මේ පැණි කිරිබත කෙසෙල් කොලයක ගොට්ටක දාලා දේවතාවුන් වහන්සේට ඉස්සෙල්ලාම පූජා කරන්න ඕනේනේ. බුදුන්ට පූජා කරාට පස්සේ මේ රත්මලක් මේකට ගහනවා. ඉතින් ඒකත් එක්ක ඔබ හිතන්න මේක පුරාණ බලවත් චාරිත්‍රයක්. ඒ වගේ විශේෂ ගස් ටිකක් හිටව ගන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි රත්මල් ගහ කිව්වහම අර පුංචි පෝච්චි වල තියෙන අර අලුතෙන් බඩ් කරපු එක නෙමෙයි. රත්මල් ගහ සාමාන්‍යයෙන් සෑහෙන උසක් යනවා. උසකට වර්ධනය වෙනවා.
පැහැදිලි. අපි කතා කරන්නේ 2026 සිංහල හා ඉන්දොලොත් අවුරුද්දේ මේ අප්‍රේල් 23 ඉඳලා තියෙන නැකත් චාරිත්‍රයේ පැල සිටුවීම කියන කාරණාව ඇතුළේ ඔබට ඔබගේ ගෙවත් නිවස වටපිටාවේ හිටවන්න පුළුවන් පැල වර්ග මොනවද? ඒ තුලින් අපිට මොනවද සුබ ශක්තිය ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව. දැන් අපි සුබ ශාක ගැන කතා කළා. ඒ අතර අසුබ ශාකක් තියෙනවා. යම් කිසි විදිහකින් ඔබට ඔය කියන ශාක සොයා ගන්න අපහසු වුණා නම් ඔබේ ගෙවත් ඇතුළේම සමහරවිට ඔබට හොයා ගන්න පුළුවන් නැත්නම් අහල පහලෙන් ඔබට හොයා ගන්න පුළුවන් ශාකයක් ඔබ ගෙනහලා හිටවයි. හැබැයි ඔබේ ශාකයේ තිබෙන අසුබ ශක්තියන් පිළිබඳව ඒ ශාකයේ හිටවීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් පිළිබඳව නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නය මෑණියන්ගෙන් අහන්නේ. ඇත්තටම ඔය අතර මිනිස්සු නොදන්නවා වෙන්න පුළුවන්. අසුබ ශාක අපි සුබයි කියලා හිතපුව අසුබ ශාකක් තියෙන්න පුළුවන්. මොන වගේ ශාකද නම් වශයෙන් කිව්වොත් එimhe හිටවන්න එපා කියලා ඔබ නිර්දේශ කරන්නේ? හිටවන්න එපා කියලා නිර්දේශ කරපු ශාකවලට මේ ඔය පුණ්‍ය භූමි වලට ගියාම සමහර අය තවමත් මට කියනවා අනේ මෑණියෝ හින්දා දැන් මේ කරපිංචා පැලේ ගලවලා අයින් කරලා දැන් කඩෙන් කරපිංචා ගන්නවා කියලා. නමුත් ඒකේ සුබ ඵලයක් තියෙනවා කියන එක මිනිසුන්ට අවබෝධ වෙන්නේ කාලයක් ගියාම. ඒ වගේම ඇත්තටම පුතාලා නැති, දරුවෝ නැති පවුල් වලට මේක බලපාන්නෙම නෑ. නමුත් Tamanට පුතෙක් ඉන්නවා නම් ඒ පුතා වෙනුවෙන් තමයි මේ කරපිංචා ගස කුඩා භූමි වලින් ඉවත් කරන්න කියලා කිව්වේ. මොකද කෙලින්ම තමන්ගේ පුතාට මේ එයාගේ තියෙන ග්‍රහ පිහිටීමට මේ ශාකය බලපානවා. පුතාට විතරයි, දුවලා ඉන්න දෙමව්පියන්ට නෙමෙයි මම මේ කියන්නේ. පුතෙක් ඉන්නවා නම් විතරයි මේක බලපාන්නේ. ඔබ දන්නවා ගෙදරට පුතෙක් කියන්නේ රජෙක් වගේ කෙනෙක්නේ. එතකොට පුතෙක් ඉතින් අපි ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මම කියන්නේ දුර්ගන්ධය හමන මල් සහිත ශාක, ඒ වගේම කටු සහිත උල් පත්‍ර සහිත ශාක, ඒ වගේම මේ වගේ ත්‍රිශූලය වගේ උල් පත්‍ර සහිත ශාක. එතකොට මම නම් කියන්නේ සෝභා දහමේ ගොඩක් තියෙනවා මේ ශාක වර්ග. හැබැයි මේවා මේ සමහර තැන්වලදී ජ්‍යොතිෂය කරන අය කියනවා මේක හරි සුබයි ගෙදර ඉස්සරහා ගෙනල්ලා හිටව ගන්න කියලා. නමුත් හැඩතලයේ බලන්න. සමහර ශාක පත්‍ර තියෙනවා මේ වගේ රවුම්. හැබැයි මෙහෙම උල් තියෙනවා පත්‍රේ වටේටම. ඒක නිකන් අපිට නොදැනෙන්න තියෙන. ඒ වගේම කැක්ටස් වර්ග, විශේෂ සහිත ශාක, ඒ වගේම අර මම කිව්වා මනි ප්ලාන්ට් එක කියලා. මනි ප්ලාන්ට් එක නෙමෙයි මනි ප්ලාන්ට් එක කියලා වැලක් රෝපණය කරනවා හැම තැනම මය දානවයන්ගේ. කියන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ වාස්තු විද්‍යාවට අනුව මේක සම්පූර්ණයෙන්ම ධනය අවහිර කරන ගුප්ත ශක්තියින් ඇදලා අරගෙන අනවශ්‍ය දේ අපේ ශරීරයට හා භූමියට දෙන වැලක් මේක. ඒ නිසා මේ වැල ගෙවල් ඉස්සරහා වගා කරන්න එපා. විශේෂයෙන්ම වැඳලා කියනවා නැකතර නම් මේවා හිටවන්න එපා කියලා. බටු ගහක් හිටව ගන්න, පතෝල වැලක් හිටව ගන්න, වට්ටක්ක වැලක් හිටව ගන්න, බෝංචි ගහක් හිටව ගන්න. ඒක ඊට වැඩිය වටිනවා අපිට මේ වෙලාවේ. ඒ වගේම චූටි පුංචි ඉඩම් වල ඉන්න අයට, පෝච්චි වල වගා කරන අයට ඔබට පුළුවන් නම් ගොටුකොළ, වැල් ගොටුකොළ වගේ ශාකයක් හිටව ගන්න. ඒක අපේ ආහාර පද්ධතියටත් හොඳයි. ගොටුකොළ තමයි මට ඔලුවට එන්නේ. වෙන කිසිම දෙයක් මාතාව මේ වෙලාවේ මගේ ඔලුවට දෙන්නේ නැහැ පත්තිනි මෑණියෝ. ගොටුකොළ, වැල් ගොටුකොළ ශාක හිටවන්න කියලා තමයි කියන්නේ. ඉතින් මං හිතනවා ඒක අපිට අහක යන එකක් නැහැ කියලා හිතව ගත්තට. මේක චුට්ටක් බලලා යන්න. ඉසකස් නිසා මානසික වැටලා දින්නේ. කොණ්ඩේ ගිහිලාද තියෙන්නේ, ඉදිලාද තියෙන්නේ, පැහිලාද තියෙන්නේ. මෙන්න තියෙනවා නියම විසඳුම. අෂ්ටාර්ධි ආරෝග්‍ය නැචරල් හෙයා ඔයිල්. දිවසටම ගෙන්න ගන්න පහළ තියෙන දුරකථන අංකයට WhatsApp කරන්න. හරි. අප දවසේ කතා කරේ තමත් වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ තමයි 2026 සිංහල හා ඉන්දොලොත් අවුරුද්දට අදාළව පැලසිටුමේ චාරිත්‍රාත් එක්ක ඔබට ඔබගේ නිවසේ ගෙවත්තේ සිටුවා ගන්න පුළුවන්, නිවස තුල හිටවා ගන්න පුළුවන් පැල වර්ග, සුබ අසුබ පැල වර්ග මොනවද ඒවා තෝර බේර ගන්න කොහොමද? මේකේ සුබ ශක්තියන් අසුබ ශක්තියන් අපි කොහොමද මැනගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි සාකච්ඡා කළේ. මම හිතනවා ඔබ බලා හිටපු සාකච්ඡාවක බලා හිටපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි මේ විදිහට වර්ණගන්නේ විශේෂම අපේ බෑනියන් සමග. එසේනම් අපි අදට අපේ සාකච්ඡාවෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ සම්බන්ධව මම හිතනවා අපේ සිවගාමී මෑණියන්ව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට තිබෙන ප්‍රශ්නය මේ වීඩියෝ මේකේ නැත්නම් මේ සාකච්ඡාවේ යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. ගැටලුවක් තිබෙනවා නම් මේ පිළිබඳව පිළිතුරු සපයන්න අපේ මෑණියන් බැඳී ඉන්නවා. ඒ නිසා අපි ඒ කාරණාවත් ඔබට සඳහන් කරන ගමන් දවසේදී සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එන නිසා මේ සියලු චාරිත්‍ර වාරිත්‍ර නිවැරදිව ඉටු කරලා ඔබ මේ සිංහල හා ඉන්දෝල
අලුත් අවුරුද්ද සුබ කරගන්න කියන ප්‍රාර්ථනාව කරන ගමන් සමුදෙන සූදානම් වෙන්නේ අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණා අපේ මැදිරියත් එක්ක යක්කල සති දේවී පීඨයේ පීඨාධිපතිනේ යක්කල සිවගාමී මෑණියෝ. ඔබට අයබෝවන්. එසනම් අපි යලි හමු මේ බලාපොරොත්තු ඇතුව අපේ ගෙදරින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.